ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මිහිරංගාවේශක YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකේ හැමෝම ආස කරන හැඟීමක් ගැන. ඒ මොකද්ද? ඒ තමයි ආදරය. ආදරය කියන එක අපිට පොඩි කාලේ ඉඳන්ම හම්බ වෙනවා. ඒක අම්මලා තාත්තලාගෙන් හම්බ වෙනවා, අපේ සහෝදර සහෝදරයන්ගෙන් හම්බ වෙනවා. ඒ වගේම තමයි ආදරය කියන එක ලොකු වෙද්දී අපි ටීනේජර්ස්ලා වෙද්දී අපේ පෙම්වතිය සහ පෙම්වතාගෙන් හම්බ වෙනවා. ඉතින් මේ ආදරය කියන හැඟීම ගොඩාක් උත්තරීතර දෙයක්. මොකද ආදරය කියන එක තමයි මේ ලෝකේ පැවැත්මට බෙහෙවින්ම බලපාන්නේ. ඉතින් මේ හැඟීමේ ආරම්භය ගත්තොත් එහෙම අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ආදරය කියන එක කොහොමද මේ ලෝකයට ආවේ කියලා. ඉතින් ඔයාලා හිතන හැටියට ආදරය කියන හැඟීම මේ ලෝකයට ආවේ මොන කාලවකවානුවේද? මම ඔයාලට තප්පර කිහිපයක් දෙන්නම්, කමෙන්ට් එකක් දාන්න. හරි. ආදරය කියන එක මේ ලෝකයට ඇවිත් ඉන්නේ මිනිස් වර්ගයාගේ ආරම්භයත් එක්ක. මොකද මිනිස් වර්ගයාගේ ආරම්භයත් එක්ක තමයි මිනිසාට ආදරය කියන එක ආවේ. හැබැයි මේක සත්තු අතරේ මීට කලින් තිබිලා තියෙනවා. මොකද සත්තුන් ආදරය කියන හැඟීමට වහල් වෙලා ඉන්නේ. මොකද එයාලා අතරත් ආදරය කියන එක තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ ආදරය කියන හැඟීම පටන් ගත්තේ මම කලින් කිව්වා වගේම මිනිස් වර්ගයාගේ ආරම්භයත් සමග. මිනිස් වර්ගයාගේ ආරම්භය මීට වසර 1,25,000කට පමණ පෙර ශ්‍රී ලංකා ප්‍රාග් ඓතිහාසික යෝගයක් ගැන කියවෙනවා. ඒ වගේම තමයි මීට වසර බිලියන 2කට කලින් තමයි මිනිස් වර්ගයාගේ ආරම්භය සනිටුවහන්න උනේ. ඉතින් ඒකත් එක්ක මේ මිනිස් වර්ගයා ආරම්භ වෙලා මේ පිහිතලයේ මත මිනිස්සු මුල් කාලේ තවන් ජීවත් වුණේ ආහාර පාන හොයාගත්තේ දඩයම් කරලා. ඉතින් මේ දඩයම් කරන්න යනකොට කාලයත් එක්ක මිනිස් වර්ගයාව බෝ කරගෙන යීමේ අවශ්‍යතාවය තිබ්බා. ඉතින් ඒකේ එන ඔප්ෂන් එකක් එක්ක මිනිස්සු ලිංගිකව එකතු වෙන්න පටන් ගත්තා. කාන්තාවන් සහ පුරුෂයන්. ඉතින් මේ ලිංගික එක්වීම ඒ කාලේ අද කාලේ වගේ නෙවෙයි. මොකද කසාද බඳිනවා කියන ඒවා ඒ කිසිම දෙයක් තිබ්බේ නෑ. මුල් කාලේ මිනිස්සු ලිංගිකව එකතු වුණේ Tamanට හිතෙන කෙනත් එක්ක. ඉතින් ඒ කාල වකවානුවේදී තමයි මිනිස්සුන්ට තණ්හාව කියන එක ආවේ. ඉතින් ඒ තණ්හාව කියන එක ප්‍රතිඵලයක් විදිහට තමයි මිනිස්සු තමන් ලිංගිකව එකතු වෙන්න කැමති එක ජීවියෙක්ව තෝරගන්න ගත්තා. ඒ කියන්නේ ඒක තෝරගත්තේ ලස්සනම කෙනා වෙන්න පුළුවන්, ගතිගුණ හොඳම කෙනා වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමන් එක ජීවියෙක්ව තෝරගත්ත මිනිස්සු ලිංගිකව එකතු වෙන්න. ඉතින් මේ ලිංගිකව එකතු වෙන්න තෝරගත්ත ජීවියා අවසානයේ ලිංගික පාර්ට්නර් බවට පත් වුණා. ඉතින් මේ පාර්ට්නර්ට පස්සේ ලිංගිකව එකතු වීමත් සමග දරුවන් බිහි වෙන්න ගත්තා. එතකොට තමයි මිනිස්සු මේ කාන්තාවගේ මේ දරුවෝ අහවල් ස්වාමියාගේ කියලා දැනගත්තේ. මොකද මීට කලින් කොච්චර දරුවෝ ඉපදුනත් ඒ හැම එක්කනම එකම ස්වාමියෙක්ගේ නෙවෙයි. මොකද මං කිව්වා මිනිස්සු ලිංගිකව එකතු වීමේ මුල් කාලේ එක්කෙනෙක්ව තෝරාගෙන හිටියේ නෑ. ඊට පස්සේ මේ ලිංගිකව එකතු වීමත් සමග කාන්තාවට සිදු වුණා තමන්ගේ දරුවන් රැක බලා ගන්න. ගල් ගුහාවල් වල ගස් බෙන වල ජීවත් වෙනකොට තමන්ගේ දරුවන් රැක බලා ගැනීමට කාන්තාවට සිදුවීම හේතුවෙන් පුරුෂයාට සිදු වුණා එයාට කන්න ගේන්න. එන්න ඒ විදිහට පටන් ගත්ත දේ තමයි අද වෙද්දිත් ලෝකේ ප්‍රධානම මතවාදය වෙලා තියෙන්නේ කාන්තාව ගෙදර වැඩ කරන්න ඕනි, පුරුෂයා ආර්ථිකය ගැන බලන්න ඕනි කියන. මේක පටන් ගත්ත මෙන්න මේ හරියින්ද. ඉතින් ඊට පස්සේ තමන්ගේ කාන්තාවට පුරුෂයා කෑම අරන් එනවා. ඒ කෑම අරන් එන්නේ පුරුෂයා කාලා ඒ හැමදේම තමන්ගේ එක්කනටත් ඉතුරු කරගන්නවා. ඉතින් ඉතුරු කරගෙන තමයි එයා ඒ කෑම අරන් එන්නේ. ඒවා අරන් ඇවිල්ලා කල්ගුහාවේ හෝ ගස්බෙනේ ජීවත් වෙන කාන්තාවට සහ තමන්ගේ දරුවන්ට ලබා දෙනවා. ඉතින් මෙන්න මෙතනදී මෙයාට හැඟීමක් ඇති වෙනවා
මෙයත් මං වගේම කෙනෙක්. ඉතින් මෙයාව මම ජීවත් කරවන්න ඕනි කියලා. ඊට පස්සේ තමයි මෙයාව ජීවත් කරවන්න ඕනි කියන හැඟීමෙන් මේ පුරුෂයා එයාට පුළුවන් උපරිම දේවල් මේ කාන්තාව වෙනුවෙන් කරන්න පටන් ගත්තා. කෑම හොයාගෙන එනවා. ඊට පස්සේ රසවත් පළතුරු කෑම හොයාගෙන එන්න පටන් ගත්තා. හොඳ මස් වර්ග හොයාගෙන එන්න පටන් ගත්තා. ඉතින් මෙයාට ඒ දේවල් දීලා මෙයාව ජීවත් කරවනවා. එතකොට මේ කාන්තාවට දැනෙන්න ගන්නවා මෙයා මං වෙනුවෙන් ඉන්නවා කියලා. මට ආරක්ෂාව දෙනවා, මට කෑම බීම දෙනවා. ඒක නිසා කාන්තාවගේ හිතේ මෙයා ගැන හැඟීමක් ඇති වෙන්න ගත්තා. ඒ වගේම තමයි පුරුෂයාගේ හිතෙත් මෙයාට කෑම ගෙනත් දීලා මෙයාව ජීවත් කරවන්න ඕනි කියන හැඟීම එන්න ගත්තා. මෙන්න මෙතනදි තමයි ආදරය කියන හැඟීම මිනිස් වර්ගයාට ආවේ. ඉතින් මෙන්න මේ හැඟීමට තමයි කියන්නේ ආදරය කියලා. ඒ කියන්නේ ආදරය කියන්නේ තමන්ගේ අනිත් කෙනා වෙනුවෙන් කරන කැපකිරීමක්. ඒ කියන්නේ තමන්ට ගත්ත කෑම ටික අනිත් කෙනා වෙනුවෙන් දෙනවා. ඒ කියන්නේ මේක අත්හැරීමක්. අත්හැරීම සහ කැපකිරීම මත තමයි ආදරය කියන හැඟීම රඳා පවත්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලෝකයට මිනිස් වර්ගයාට ආදරය කියන හැඟීම ආවේ. මේකේ මුල්ම ක්‍රෙඩිට් එක දෙන්න ඕනි මම මේ අද කියපු ඩීටේල්ස් වල අපේ ආදරණීය ගුරුතුමා තිස්ස ජනනායක ගුරුතුමාට. ඒ වගේම තමයි තවත් පොත් කිහිපයකින් බලලා තමයි මම ඔයාලට මේ ඩීටේල්ස් ගෙනාවේ. ඉතින් මේ ගැන තව ටිකක් හොයලා බලන්න. ඔයාලා බලලා කරුණු වාර්තා කරන්න. ඔයාලා දන්න කරුණු පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට like එකක් දාලා නොදන්න කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. සුබ දවසක් වේවා.